අයිබෝන් දුවපුතේ. අද දිත්ත සටහන් ගැන අපි කතා කරන්න යන්නේ. උසස් පෙළ ගිණුම්කරණයේ ගොඩක් ළමයි මෙන්න මේ දිත්ත සටහන් කියන එක පොඩ්ඩක් අවබෝධ කරගන්න ගොඩක් try කරනවා. ඉතින් අපි බලමු ඉතාමත් සරලව දිත්ත සටහන් අවබෝධ කරගමු. දිත්ත සටහන්. මෙන්න මේ දිත්ත සටහන් න්‍යාය හඳුන්වා දුන්නේ. නැත්තම් මේ දිත්ත සටහන් න්‍යාය ලෝකෙට හඳුන්වා දුන්න පුද්ගලයාට අපි කියනවා ගිණුම්කරණයේ පියා කියලා. ඉතින් ඒ ගිණුම්කරණයේ පියාට අපි කියනවා ලූකා පැසියෝලි කියලා. ගිණුම්කරණයේ පියා ලූකා පැසියෝලි ඒ කියන්නේ පුතේ ඉතාලි ජාතික පියතුමෙක් තමා ගිණුම්කරණයේ පියා වෙන්නේ. මෙන්න මේ ලූකා පැසියෝලි හඳුන්වා දෙනවා මම නැත්තම් කියනවා මේ විදිහට ලූකා පැසියෝලිට බිරිඳක් හම්බ වෙනවා. ලස්සන බිරිඳක්. එයාට මම කියනවා පුතේ ගනුදෙනු හා සිද්ධි කියලා. නමක් දානවා ගනුදෙනු හා සිද්ධීන් කියලා. මෙන්න ලූකා පැසියෝලිට හම්බ වෙන ලස්සන බිරිඳ. ඉතින් මේ දෙන්නා කසාද බඳිනවා. ඊට පස්සේ මේ දෙන්නට දරුවෝ 5 දෙනෙක් ඇති වෙනවා. පළවෙනි දරුවට දානවා වත්කම් කියලා නමක්. දෙවෙනි දරුවට දානවා වියදම් කියලා නමක්. ඊට පස්සේ තුන්වෙනි දරුවට දානවා හිමිකම් කියලා නමක්. හතරවෙනි දරුවට දානවා වගකීම් කියලා නමක්. පස්වෙනි දරුවට දානවා ආදායම් කියලා නමක්. මෙන්න ලූකා පැසියෝලිට හම්බුණු දරුවෝ 5 දෙනා. එතකොට පුතේ මම කියනවා මෙන්න මේ ලූකා පැසියෝලිගේ මේ දරුවෝ 5 දෙනාට මෙන්න මේ වත්කම් වියදම් කියන්නේ පිරිමි ළමයි දෙන්නෙක්. ඒ කියන්නේ පුතාලා දෙන්නෙක්. මෙන්න මේ 3 දෙනාට මම කියනවා ලූකා පැසියෝලිට හම්බුණ ගෑනු ළමයි 3 දෙනා කියලා. ඉතින් ලූකා පැසියෝලි මෙන්න මේ 3 දෙනාගේ සම්බන්ධතාවය පෙන්නනවා. වත්කම් වියදම් කියන පුතාලා දෙන්නට සමාන කරනවා. හිමිකම් ආදායම් වගකීම් කියන දුවලා 3 දෙනා. කොහොමත් ගෑල් ළමයි පිරිමි ළමයිට නැත්තම් පුතාලට ටිකක් පහලින් ඉන්නේ. ඒකයි 3 දෙනෙක් දෙන්නෙකුට සමාන කරේ. හරි. එහෙනම් අපි බලමු මෙයාලගේ දිත්ත සටහන් න්‍යාය කියන්නේ මොකක්ද කියලා. ඉතින් පුතේ මෙන්න මේ ගනුදෙනු හා සිද්ධීන් නිසා ගිණුම් වර්ග 5ක් ඇති වෙනවා කියලා ලූකා පැසියෝලි අපේ පියතුමා කිව්වා. මෙන්න මේ ගිණුම් වර්ග 5 කොල්ල දෙන්නයි කෙල්ල 3යි. මේ ගිණුම් වර්ග 5ට වෙන බලපෑම මොකක් හරි ගනුදෙනුවක් නිසා වෙන බලපෑම හර බැර කියලා ගිණුමක වාර්තා කරනවා. අන්න ඒකට අපි කියනවා දිත්ත සටහන් න්‍යාය කියලා. ඉතින් මෙන්න මේ වත්කම් වියදම් වල වැඩිවීමක් වුණොත් ගිණුම හර කරනවා. අඩුවීමක් වුණොත් ගිණුම බැර කරනවා. මෙන්න මේ හිමිකම් ආදායම් වගකීම් කියන ගිණුම් වල වැඩිවීමක් වුණොත් ගිණුම බැර කරනවා. අඩුවීමක් වුණොත් ගිණුම හර කරනවා. ඉතින් මම මේ විදිහට කියනවා මෙන්න මේකට අපි ගිණුමක් කියලා කියනවා. මේ පැත්ත හර පැත්ත, මේ පැත්ත බැර පැත්ත. ඉතින් පුතේ හර බැර තියෙනවා නම් ගිණුම ලියන්නේ වත්කම් වැඩිවීම හරට දානවා, වත්කම් අඩුවීම බැරට දානවා, හිමිකම් ආදායම් වගකීම් අඩුවීම හරට දානවා, වැඩිවීම බැරට දානවා. ඉතින් දිත්ත සටහන් න්‍යාය කියන්නේ මෙන්න මේකයි. වත්කමක වැඩිවීම හර, වත්කමක අඩුවීම බැර. වියදමක වැඩිවීම හර, වියදමක අඩුවීම බැර. හිමිකමක වැඩිවීම බැර, අඩුවීම හර. ආදායමක වැඩිවීම බැර, අඩුවීම හර. වගකීමක වැඩිවීම බැර, අඩුවීමක හර. ඉතින් මෙන්න මේ න්‍යාය තමා ලූකා පැසියෝලි කියන පියතුමා හඳුන්වා දුන්නේ. ඉතින් එක ගනුදෙනුවක දිත්ත බලපෑමක් තියෙනවා. මෙන්න මේ දිත්ත බලපෑම හර බැර කියලා ගිණුම් තුලක නැත්තම් ගිණුම් දෙකක වාර්තා කරන එකට අපි කියනවා දිත්ත සටහන් න්‍යාය කියලා. පුංචි එකක් බලමු අපි. චුටි උදාහරණයකට යන්න. මම කියනවා අයිතිකරු ප්‍රාග්ධනයේ වශයෙන් රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යොදවනවා. රයිට්.
එනම් පුතේ ප්‍රාග්ධනය යොදවද්දි මෙන්න මේ වත්කම් වල තියෙන මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම මෙන්න මේ හිමිකම් වල තියෙන ප්‍රාග්ධනය වැඩි වෙනවා. බලන්නකො වත්කම් වැඩිවීමක් හර කරනවා, හිමිකම් වැඩිවීමක් බැර කරනවා. එනම් පුතේ මෙන්න මේක දිත්ත සටහන තමා මුදල් ගිණුම හර රුපියල් ලක්ෂයයි ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් ලක්ෂයයි. එනම් ගිණුම් දෙක එනවා මුදල් ගිණුම ප්‍රාග්ධන ගිණුම මුදල් ප්‍රාග්ධනය. දැන් කොහොමද මේක ලියන්නේ? ගොඩක් ළමයි මෙන්න මේ දිත්ත සටහන් න්‍යාය උපේ ලිව්වට ගිණුම් තුල වාර්තා කරන්න පොඩ්ඩක් පටල ගන්නවා. අන්න ඒක වාර්තා කරනවා. මුදල් ගිණුම හර කරනවා. එහෙනම් මුදල් ගිණුමේ හරට ලියනවා ලක්ෂයක්. ප්‍රාග්ධන ගිණුම බැර ප්‍රාග්ධන ගිණුමේ බැරට ලියනවා ලක්ෂයක්. දැන් මොනවද මේ ගිණුම් ඇතුළේ ලියන්නේ? සමහරක් ළමයි නම් ආතල් එකට වගේ ඇවිල්ලා මුදල් එක ඇතුලේ මුදල් කියලා ලියනවා. ප්‍රාග්ධන එක ඇතුලේ ප්‍රාග්ධන කියලා ලියලා යනවා. ඒව නෙවෙයි පුතේ. ඔයාලට මතක හිටින්න මම කියනවා හර කරපු ගිණුම ඇතුලේ බැර කරපු එකාගේ නම ලියනවා. මොකද්ද? හර කරපු ගිණුම ඇතුලේ බැර කරපු එකාගේ නම ලියනවා. බලමු හර කරේ මුදල්, බැර කරේ ප්‍රාග්ධන. එහෙනම් මේ මුදල් කියලා ගිණුම ඇතුලේ බැර කරපු එකාගේ නම ලියනවා. කවුද බැර කරේ? ප්‍රාග්ධනය. බැර කරපු එකාගේ ඇතුලේ හර කරපු එකාගේ නම ලියනවා. බැර කරේ මොකද්ද? ප්‍රාග්ධනය. හර කරේ කවුද? මුදල්. එහෙනම් බැර කරපු ගිණුම ඇතුලේ අපි ලියනවා හර කරපු ගිණුමේ නම මුදල්. රයිට්. ඔන්නෝම දිත්ත සටහන් එකින් එක ගිහිල්ලා පුතේ ගිණුම් තුන හර බැර කියලා වාර්තා කරනවා. මේක දිගටම අපිට යන්න පුළුවන්. අපි ඉදිරියේදී බලමු සම්පූර්ණම මේ දිත්ත සටහන් න්‍යාය අරගෙන එකින් එක ගනුදෙනු ටිකක් ගිණුම් වල වාර්තා කරන ගමම්ම ඒ වගේ දිත්ත සටහන ලියාගෙන යමු. ඉදිරියේදී අපි හමු වෙමු තවත් වීඩියෝ එකකින් සම්පූර්ණම දිත්ත සටහන් පාඩම පොඩි වෙලාවකින් ඉවර කරන්න. හරි. අයිබෝවන් පුතේ.